Hi guys, කොහොමද ඉතින් ඔයාලට welcome back to our YouTube channel Neon Notebook. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවාද අපේ YouTube වීඩියෝ එකට. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්සීලන්ත වලට යන්න බලාපොරොත්තු ඉන්න ඔයාට මොනවද රට ඇතුළට අරගෙන යන්න පුළුවන් සහ රට ඇතුළට අරගෙන යන්න බැරි දේවල් කියන දේ සම්බන්ධයෙන් සරලව කිව්වොත් ඩික්ලරේෂන් ෆෝම් එක කොහොමද ඔයාලා ෆිල් කරන්න කියන එක A to Z සරලව අපි ඔයාලට කියලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් මේක අපේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එහෙනම් වැඩි විස්තර කතා කරන්න ඕනේ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඒගොල්ලෝ ගොඩක් කන්සිඩර් කරන දෙයක් තමයි ඒගොල්ලන්ගේ බයෝ සිකියුරිටි එක. ඉතින් ඒගොල්ලෝ රට ඇතුළට ගේන දේවල් හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඒගොල්ලෝ තීරණය කරොත් මේ දේ රට ඇතුළට අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අරගෙන යන්න පුළුවන් නැත්නම් ඉතින් අරගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි හොරාට දෙයක් කරන්න ගියොත් හොරාට දෙයක් අරගෙන යන්න ගියොත් ඉතින් අපිට දඩ කාල තමයි නවතින්න වෙන්නේ. මට මතක විදියට අඩුම දඩය තියෙන්නේ ඩොලර් 400ක් වගේ ඔයාලා කරන වැරද්දට අනුකූලව දඩයක් වැඩි වෙන්න පුළුවන්. අන්තිමට ඔයාලට හිර යන තත්ත්වයට උනත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම දැනගෙන යන එක ඔයාලට මාර වටිනවා. ඉතින් මේ වීඩියෝ එක අපි විශේෂයෙන්ම කරන්නේ ෆස්ට් ටයිම් නිව්සීලන්ත වලට ඇතුල් වෙන කෙනෙක්. ආයි වැදගත්ම දේ තමයි ඔයා ඩික්ලෙයාර් කරලා තියෙනවා නම් ඔයා ගෙනියන දේ ඒක ඊළඟට තහනම් දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාලා එතනින් ඒක අයින් කරනවා. හැබැයි ඔයාලා ඩික්ලෙයාර් කරලා නොතිබුණොත් අන්න එතකොට තමයි ඔයගලන්ට දඩයක් වදින්නේ. ඒක පුළුවන් තරම් අවොයිඩ් කරන්න. හැබැයි ඔයගලන්ට සැකයක් තියෙනවා නම් කොයිම වෙලාවක හරි මේක මේ රටට අරගෙන යන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා ඒක ඔයගොල්ලෝ ඩික්ලෙයාර් කරන්න ඩික්ලෙයාර් ෆෝම් එකේ මම මෙන්න මේ දේ ගෙනාවා කියලා. එතකොට ඒගොල්ලෝ ඒක බලලා රට ඇතුළට අරන් යන්න පුළුවන් දෙයක් අරන් යන්න දෙනවා. බැරි දෙයක් නම් ඒගොල්ලෝ එතනින් අයින් කරලා දානවා. තව විස්තර ගොඩක් තියෙනවා. අපි මේක වීඩියෝ එක යන අතරේදී අපි දේවල් ඔයාලට ෂෙයා කරනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගියොත් අපි දැන් දානවා ස්ක්‍රීන් එකේ ඔයාලා ඩික්ලරේෂන් ෆෝම් එක. ඉතින් මේ ඩික්ලරේෂන් ෆෝම් එක යන අතරේදී අපි තියාගෙන යන්නම් මොනවද මේ දේවල් කියන දේ සම්බන්ධයෙන්. ඉතින් දැන් ඔයාලට පේනවා කියලා මම හිතනවා නිව්සීලන්ත පැසෙන්ජර් අරයිවල් කාඩ් කියලා මෙන්න මේ වගේ කාඩ් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් නිව්සීලන්තට යන්න කලින් ඔන්ලයින් ෆිල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා නිව්සීලන්ත වලට යන ලාස්ට් ෆ්ලයිට් එකේදී ඔයාලට හෑන්ඩ් ඕවර් කරනවා කාඩ් එකක්. ෆිසිකල් කාඩ් එකක් ඔය එකක් තමයි ඔයාලට හෑන්ඩ් ඕවර් කරන්නේ. ඉතින් ඔයාලා පෑනක් අරගෙන යනකොට අනිවාර්යයෙන් ඔයාලා පොඩි බෑග් එකක් අරගෙන යනවනේ ගොඩක් වෙලාවට පාස්පෝර්ට් දාගෙන ඒ දේවල් වලට. ඉතින් පෑනක් අරගෙන යන්න. ඒ පෑන අරගෙන ඔයාලට සීට් එකේ ඉන්න තමයි ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට හම්බෙන්නේ ඔයාලගේ ලාස්ට් ෆ්ලයිට් එකේදී. ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ ට්‍රාන්සිට් එකක් එක්ක නම් යන්නේ. අපි ගමු උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ සිංගප්පූර් එයාර්ලයින්ස් ටූර් එකක් යන්නේ. ඔයගොල්ලෝ මුලින්ම ලංකාවේ ඉඳන් සිංගප්පූර් වලට තමයි යන්නේ. සිංගප්පූරේ ඉඳගෙන තමයි ඔයගොල්ලෝ යන්නේ නිව්සීලන්තට. එතකොට ඔයාලට ලංකාවේ ඉඳන් සිංගප්පූර් වලට යන ෆ්ලයිට් එකේදී නෙවෙයි මේක හම්බෙන්නේ. සිංගප්පූරේ ඉඳන් නිව්සීලන්ත වලට යන ෆ්ලයිට් එකේදී. ඒ කියන්නේ නිව්සීලන්ත වලට ගොඩ බාන ෆ්ලයිට් එකේදී තමයි ඔයාලට මේ කාඩ් එක හම්බෙන්නේ. ඒ නිසා කලින් මේ කාඩ් එක හම්බුනේ නැහැ කියලා ඔයගොල්ලෝ worry වෙන්න එපා. අන්තිමට අනිවාර්යයෙන්ම කාඩ් එක හම්බ වෙනවා සහ ඕගොල්ලෝ ඒක පුරවන්නම ඕනේ. ඒක මස්ට් එකක්. ඒක අනිත් විශේෂ දේ තමයි දැන් ඔයගොල්ලෝ ෆැමිලි එකක් විදිහට යනවා නම් මේක කාඩ් එකක් ෆිල් කරලා හරියන්නේ නැහැ. ඔයාලගේ ෆැමිලි මෙම්බර්ස්ලා ගානට අනිවාර්යයෙන්ම කාඩ් ෆිල් කරන්න ඕනේ. දෙන්නෙක් යනවා නම් කාඩ්ස් දෙකක්. තව තුන් දෙනෙක් යනවා නම් කාඩ්ස් තුනක් විදිහට ෆිල් කරන්න ඕනේ. හැම කෙනාටම මේ අරයිවල් කාඩ් එක ෆිල් කරන්න වෙනවා. ඔය කියන්නේ මේ all in one කියලා එකක් දෙන්න බෑ ඔයාලට. ඉතින් ළමයි ඉන්න පොඩි බබාලට උනත් ඒ අම්මා හරි තාත්තා හරි ඒක ෆිල් කරන්න ඕනේ යාගෙන්. ඉතින් ඔයාලට මේ පේනවා දැන් නිව්සීලන්ත පැසෙන්ජර් අරයිවල් කාඩ් කියන එක. ඉතින් මේකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට තියෙනවා පොඩි විස්තරයක්. Your information is being collected to administer customs. ඔය විදිහට විස්තර තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දේවල් වලින් ඔයාලා දෙන information එක gather කරගන්නවා. ඒගොල්ලන්ට ඕන වෙලාවට ඔයාලගේ information වලට access තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. නිකන් කියලා බලන්න. ඊට පස්සේ මේක ෆස්ට් පේජ් එකේ තියෙන්නේ. සෙකන්ඩ් පේජ් එකට අපි ගියොත් ඔන්න දැන් තමයි ඔයාලට වැදගත් දේවල් ටික එන්න පටන් ගන්නේ. මුලින්ම තියෙනවා නිව්සීලන්ත පැසෙන්ජර් අරයිවල් කාඩ් කියලා ආයෙම පොඩි විස්තරයක් කියලා තියෙනවා. This arrival card is a legal document. False declarations can lead to penalties including confiscation of goods, fines, prosecution, imprisonment and deportation from New Zealand. කියලා ඉතින් මේ කියන කාරණාව අර අපි කලින් කියපු දේ මේකේ වැරදි තොරතුරක් දීලා තිබුණොත් ඔයාලට දඩ කන්න වෙනවා. එහෙම නැත්නම් ඉරේ යන්න වෙනවා කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ටික්ස් දාන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ හරි දේවල් බලලා ඉන්ෆර්මේෂන් ෆිල් කරලා ෆිල් කරන්න කියලා තියෙනවා. ඒ වගේම බ්ලොක් ලෙටර්ස් වලින් කැපිටල් ලෙටර්ස් වලින් මේක ෆිල් කරන්න කියලා තියෙනවා. එතකොට අපි යමු මේකේ පළවෙනි නම්බර එක. මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ මම පෙන්නන විදිහට නම්බර්ස් තියෙනවා.
මේ නම්බර් එකෙන් නම්බර් එකට තමයි ඔයාලට සෙක්ෂන් විදියට බලාගෙන යන්න තියෙන්නේ. මේක පටන් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එකයි බෝඩින් පාස් එකයි ළඟට ගන්න. එතකොට පැහැදිලිවම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ඔක්කොම එතන තියෙනවා. ඔව්. කියන ඔයාලා නම්බර් එක බලා ගන්න උනොත් හැරෙව්වා බැලුවා ලිව්වා. හරි අපි පළවෙනි එකේ පටන් ගමු එහෙනම්. මුලින්ම තියෙන්නේ flight number name of ship. ඒ කියන්නේ ඔයාලා flight number එක තමයි ලියන්න ඕනේ. මේක කොහෙන්ද අපි හොයාගන්නේ? බෝඩින් පාස් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලගේ එයා ටිකට් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් මේ වෙලාවේදී ඔයාගේ බෝඩින් පාස් එක තියෙනවා නම් ඒකේ ඔයාගේ ෆ්ලයිට් නම්බර් එක, ඔයාගේ සීට් නම්බර් එක හැමදේම අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට ඒකෙන් බලාගෙන ඔයාලට මේක ෆිල් කරන්න පුළුවන්. ඔව් උදාහරණයක් විදියට ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වගේ යන්න නම් ඔයගොල්ලෝ ප්ලෑන් කරන් ඉන්නේ. ඔයාලගේ බෝඩින් පාස් එකේ UL කියලා නම්බරයක් ඇති. ඒක තමයි ගොඩක් වෙලාවට හම්බෙන ෆ්ලයිට් නම්බර්ස් වල තියෙනවා UL කියලා ඉස්සරහින්. ඉතින් ඔන්න UL නම්බර් එක තමයි මේ ෆ්ලයිට් නම්බර් කියන එකට වැටෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් අපි ටිකක් ඉක්මනට යන්නම් මේක ටිකක් තියෙනවා ෆිල් කරන්න. overseas port where you boarded this aircraft. ඒ කියන්නේ ඔයාලා ඩික්ලරේෂන් ෆෝම් එක හම්බෙච්ච එයා ෆ්ලයිට් එකට නැගපු පෝට් එක මොකක්ද? එහෙම නැත්නම් එයාපෝට් එක මොකක්ද? ඉතින් ඔයාලා මම කලින් කිව්වා වගේ සිංගප්පූර් හරහා යන කෙනෙක් නම් ඔයගොල්ලෝ දාන්න ඕනේ සිංගප්පූර් කියන එක තමයි මෙතන දායි. කියන්නේ චංගි වලින් ඔයගොල්ලෝ නැග්ගේ එයාපෝට් එකේ නම දාන්න ඕනේ. එහෙම නැත්නම් ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින් එනවා නම් ඔයා ශ්‍රී ලංකාවෙන් නැග්ගා වෙන්න පුළුවන්. නැත්නම් සිඩ්නි වලින් නැත්නම් චංගි වලින් ඔය වගේ ඔයා මේ අන්තිම එයාක්‍රාෆ්ට් එකට නැගපු එයාපෝට් එක තමයි මෙතන තියෙන්නේ. දාන්න තියෙන්නේ. චයිනා හරහා තියෙනවා චයිනා ඉස්ටර්න්. ඉතින් එහෙමනම් චයිනා කියලා ඔයාලා දාන්න වෙන්නේ. ඊට පස්සේ පාස්පෝර්ට් නම්බර් කියලා තියෙන ඉතින් මෙතන පාස්පෝර්ට් නම්බර් එක ඔයාලගේ දාන්න ඕනේ. හරියට බලලා දාන්න නම්බර් එක ඒක හරියටම චෙක් කරලා දාන්න. ඔව්. nationality as shown on passport. ඔයාලගේ nationality එක මොකක්ද ඉතින් ශ්‍රී ලංකන් කියන එකනේ එන්නේ. ඊට පස්සේ family name කියලා තියෙනවා given no first names කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක හරි වැදගත්. මේ දෙක ඔයාලා පාස්පෝර්ට් එකේ තියෙන විදිහටම තමයි දාන්න ඕනේ. ඔයාලා වෙන ડોකියුමන්ට්ස් වල කොයි විදිහට දාලා තිබ්බත් අදාළ නැහැ. පාස්පෝර්ට් එකේ තියෙන විදිහට family name එකයි first names උයි ඔයාලා මෙතන මෙන්ෂන් කරන්න ඕලායි. ඊට පස්සේ තියෙනවා date of birth. මේකේ ඔයාලගේ පන්තිනේ දාන්න තියෙනවා. ඊට පස්සේ country of birth. ඔයගොල්ලෝ ඉපදුනේ කොහෙද කියන එක. ඉතින් country of birth කියන්නේ ඉතින් ශ්‍රී ලංකානේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ occupation no job කියන එක තියෙනවා. එතකොට ඒක කොහොමද ෆිල් කරන්නේ? ඒක ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් දැන් ඔයා ජොබ් එකකට නම් යන්නේ ඔයාට ඒ ජොබ් ටයිටල් එක දාන්න පුළුවන්. ඔයා ස්ටුඩන්ට් නම් යන්නේ ස්ටුඩන්ට් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒක ඕනේ නැහැ කියලා හිතනොත් ඒක ෆිල් කරන්න යන්න. ඊට පස්සේ තියෙනවා full contact or residential address in New Zealand කියලා. මෙන්න මේක වැදගත්. මෙතන ඔයාලා දාන්න ඕනේ ඔයාලා නිව්සීලන්ඩ් වලදී ඉන්න බලාපොරොත්තු වෙන තැන ඩීටේල්ස් ටික මේගොල්ලන්ට ඕනේ කියලා තියෙනවා. ඒ ටික එන්ටර් කරන්න අනිවාර්යයෙන්ම මේ ටික ලියන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා විසිට් එකකට නම් යන්නේ ඔයා හොටෙල් එකක් මොටෙල් එකක් Airbnb එකක් බුක් කරලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාට එතන ඇඩ්‍රස් එක හම්බෙලා තියෙන්නේ. ඒ ඇඩ්‍රස් එක මෙතන දාන්න පුළුවන්. නැත්නම් ඔයා ෆැමිලි මෙම්බර් කෙනෙක්ගේ ගෙදරකට යනවා නම් එයාගේ ඇඩ්‍රස් එක මෙතනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඇකොමඩේෂන් එකක් හොයාගෙන නම් ඒ කියන්නේ හවුස් එකක් රෙන්ට් එකට අරගෙන එහෙමනම් ඔයාට ඒ ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. කියන්නේ නිව්සීලන්ඩ් වල ඇඩ්‍රස් එකක් තමයි ඔයා මෙතනට දාන්න ඕනේ. ඔයා ඊළඟට යන තැන ඇඩ්‍රස් එක මෙතනට දාන්න. ඔව්. ඊට පස්සේ ඊමේල් එක තියෙනවා, මොබයිල් නම්බර් එකක් ඒගොල්ලෝ අහලා තියෙනවා. මොබයිල් නම්බර් එක නිව්සීලන්ඩ් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඔයා දැනට පාවිච්චි කරන නම්බර් එක. ඒ කියන්නේ හැබැයි රෝමින් ඇක්ටිව් කරලා තියෙනවා. ඒ කියන්නේ හදිසියක් වුණොත් ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නම්බර් එකක් දාන්න පුළුවන්. නිව්සීලන්ඩ් නම්බර් එකක් ඔයාට ඉතින් ගිහිල්ලානේ ගන්න වෙන්නේ. එතකොට දැනට ඔයා පාවිච්චි කරන නම්බර් එක රෝමින් හරි නැත්නම් WhatsApp හරි තියෙනවා නම් ඒ නම්බර් එක මෙතන දාන්න. ඔව් ඊමේල් එකත් ඉතින් අත්‍යවශ්‍යම නැහැ දාන්න. ඉතින් ඊමේල් එකක් දාන්න පුළුවන් නම් හොඳයි. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ අපි යනවා 2A කියන කොටසට. මෙතන තියෙනවා answer this section if you live in New Zealand otherwise go to 2B කියලා. ඉතින් මේක නිව්සීලන්ඩ් වල ඉන්න කෙනෙක්ට තමයි පුරවන්න තියෙන්නේ. නමුත් අපි කිව්වා මේ වීඩියෝ එක අපි කරන්නේ මුලින්ම නිව්සීලන්ඩ් වලට යන කෙනෙක් ફોකස් කරගෙන. ඉතින් ඒ නිසා මේකේ තියෙන විදියට අපිට යන්න කියනවා ඔයගොල්ලෝ නිව්සීලන්ඩ් වල කෙනෙක් නෙවෙයි නම් 2B වලට. අපි යනවා 2B වලට. 2B වල තියෙනවා answer this section if you do not live in New Zealand. හරි. ඒකෝර ආට තමයි මේ section එක පුරවන්න තියෙන්නේ. මෙතන අහනවා මුලින්ම how long do you intend to stay in New Zealand? කොච්චර කාලයක් ඔයාලා නිව්සීලන්ඩ් වල ඉන්නද හදන්නේ? ඉතින් මේක permanent කියලා තියෙනවා years months days. ඒ කියන්නේ ඔයගොල්ලෝ temporary ඉන්න යනවා නම් ඉතින් ඔයාලට ඒ years months days කියන තැන් වල ඒ අදාළ value එක දාන්න ඕනේ. දැන් temporary වගේ නම් ඉතින් ඔයාලා හිතනවා දවස් කීපයකට යනවා කියලා. එතකොට ඒ days ගන්න අනිවාර්යයෙන්ම දාන්න. ඒ ඔයාලට visa වැදිලා තියෙනවා නම් මාස 3කට ඔයාලා ඒ කාලේ දාන්න. ගොඩක් වෙලාවට nurse කෙනෙක්ට focus කරලා කිව්වොත් ඉතින් මේ දවස්වල ගොඩක් අය කැප් කෝස් එකට ඔස්කි වලට යනවානේ. ඒතර ඔයාට අනිවාර්යයෙන්ම හම්බෙන්න
ටෙම්පරරි වීසා එකක් මාස 3කට හෝ මාස 6කට. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ඉන්න නම් ඒ සම්පූර්ණ කාලෙම නිව්සීලන්ත වල ඉන්න ඒ ගන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා දැන් ඕස්ට්‍රී කරලා ආපස්සට එන්න බලාගෙන යනවා කියලා. එහෙනම් ඔයා ඒ සත්‍යයගේ නම් ඉන්නේ සත්‍ය දෙකයි නම් ඒ කාලේ මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා if you are not staying permanently what is your main reason for coming to New Zealand? ඒ කියන්නේ ඔයාලා permanently නෙවෙයි නම් යන්නේ PR එකකට වගේ නෙවෙයි නම් යන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතන තියෙන එකක් ටික් කරන්න ඕනේ. visiting friends relatives කියලා තියෙනවා, business කියලා තියෙනවා, holiday vacation කියලා තියෙනවා, conference convention කියලා තියෙනවා, education තියෙනවා, other කියලා එකක් තියෙනවා. එතකොට මෙතන විශේෂයෙන්ම අපි ඔය ස්කී වලට කැප් වලට යන නර්ස් කෙන්ට නම් කොහොමද දාන්නේ? දැන් ඒගොල්ලෝ තියෙන ප්‍රශ්න තමයි මම මුලින්ම යන්නේ ඒගොල්ලෝ කැප් එක නම් යන්නේ අතරම education purpose එකකනේ. ඒකට education දාන්න කියලා ගැට්ටු වෙනවා නේ. එනද එතකොට අපිට තියෙන එක occupational registration visitor visa කියලා කැටගරි එකක්. ඒ නිසා ඒක student visa එකක් නෙවෙයි. ඒතර education කියන purpose එක නෙවෙයි. ඒකට ඔයා එතන දාන්න ඕන ඔය student නෙවෙයි නිසා education නෙවෙයි other කියන කැටගරි එකක් ඇත්තේ දැන් නම් හරි. එතන ටික කරන්න හරි. ඊට පස්සේ අහනවා in which country did you last live for 12 months or more? අන්තිම මාස 12 ඕ ඊට වැඩියෙන් ඔයා ජීවත් වුණ රටවල් තමයි අහන්නේ. මෙතනදි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වෙන රටක ජීවත් වෙලා නැත්නම් ලංකාවේ නම් ජීවත් වෙලා ඉතින් ශ්‍රී ලංකාවට කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ අහනවා state province of prefecture කියලා. ඊට පස්සේ postal code එක අහනවා. ඉතින් ඔයාලගේ state එක දාන්න ලංකාවේ ඔයාලා ඉන්න සහ ඔයාලගේ area එකේ ගමේ postal code එක දාන්න නේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ section එකට. දැන් තියෙනවා 3 කියන section එක. මෙතන තියෙනවා list the countries you have been in during the past 30 days කියලා. ඔයගොල්ලෝ අන්තිම දවස් 30 ඇතුළත ඔයගොල්ලෝ නිව්සීලන්ත වල ලෑන්ඩ් කරන අන්තිම දවස් 30 ඇතුළත ඔයාලා මොන වගේ රටවල් වලද හිටියේ කියන එක තමයි අහන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඔයගොල්ලෝ අන්තිම දවස් 30 දී ලංකාවේ නම් හිටියේ ලංකාවේ කියලා දාන්න තියෙන්නේ. එහෙම නැත්නම් දැන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ට්‍රාන්සිට් එකක් හරහා තමයි නිව්සීලන්ත යන්නේ. උදාහරණයක් විදිහට මම කලින් කිව්වා සිංගප්පූරු හරහා යනවා. එතකොට සිංගප්පූරු දාන්න ඕනේද කියලා. එතකොට මොන වගේ දෙයක්ද අපි කරන්නේ? මේක දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒනට පැය ගානක් නිසා ඒක දාන්න අත්‍යවශ්‍ය නැහැ. ඒනට සමහර වෙලාවට දැන් සිංගප්පූරු වල ඔයා එළියට යනවා නම් එයාපෝට් එකෙන් එළියට යන්න පුළුවන් නේ. එහෙම ගිහිල්ලා දවසක් ඉඳලා එහෙම එනවා නම් ඔයාලට මෙතන සිංගප්පූරු කියන එකත් ඇඩ් කරන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාවට ආසිත් එකේ ඉන්න අයට සමහරලාට දවස් 3ක් එළියට ගිහිල්ලා එන්න පුළුවන්. එහෙම ගිහින් ආවොත් මෙතන අනිවාර්යයෙන්ම ඔයා දාන්න ඕන ඕස්ට්‍රේලියාව වල හිටියක් එන්න. දාන්න කියන එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඒක නැත්තම් අපි false information දුන්නා වෙනවා. ඊට පස්සේ දෙනවා හතරවෙනි කොටස do you know the contents of your baggage? ඉතින් මේකට අපි no කියලා දාන්නේ. අනිවාර්යයෙන්ම yes කියලා දාන්න ඕනේ. මොකද තමන්ගේ baggage එක තමන් තමයි pack කරන්නේ. සමහර වෙලාවට අපි තව කෙනෙක්ට දැන් හිතන්නකෝ අපි දැන් නිව්සීලන්ත යනවා කියලා දැනගත්තාම අපේ ගෙවල් ගාව කෙනෙක් කියන පුළුවන් මගේ දුව නිව්සීලන්ත වල එනවා මෙන්න මේ පාස් එක ගෙනියන්න. එහෙම ගෙනියනවනේ. එතකොට ගොඩක් කට්ටිය එතකොට ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ පාස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මේක නෝ කියලා දාන්න බෑ. ඔයාගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. ඒක ඔයාගේ වගකීමක්. අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනේ. ඔව් ඒක අනිවාර්යයෙන්ම yes කියලා දාන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පස්වෙනි කොටසට අපි යමු. Are you bringing into New Zealand? මේක තමයි වැදගත්ම කොටස. මේකේ තමයි කියන්නේ ඔයාට මොනවද ගේන්න පුළුවන් බැරි දේවල් කියලා. මොන දේ ගෙනාවා වුණත් ඔයා මේක ටික් කරන්න ඕන. ඔයා ගෙනාවා ඒක ඩික්ලෙයාර් කරන්න ඕන. මෙන්න මේ දේවල් මං ගාව තියෙනවා කියලා. ඔව් අපි මේක ටිකක් සවිස්තරාත්මකව කතා කරමු නේ. ඔයාලට කොට ප්‍රශ්න මෙතනදීනේ. ඉතින් මෙතන තියෙනවා පළවෙනි එක any food cooked, uncooked, fresh, preserved, packaged or dry. ඒ කියන්නේ cook කරපු හරි uncook හරි කෑම තියනවාද කියන එකනේ මෙතන basically අහන්නේ. දැන් යනකොට කෑමක් අරගෙන යනවා කියලා ඒක සීල් පැක් කරන්න ඕන. ඒ වගේම මේක ලේබල් එකක් ගහන්න ඕන ingredients මොනවද තියෙන්නේ. හිතනවාලා මොන හරි අච්චාරුවක් හදාගෙන යනවා. එහෙනම් ඒ අච්චාරු වලට මොනවද ingredients දැම්මේ? ලෝණුද, අමු මිරිස්ද, ඒ හැමදේම ඒකේ ingredients මාක් කරන්න ඕන. expire date එක, manufacture date එක මාක් කරන්න ඕන. එහෙම ලේබල් කරලා තමයි ඔයා අරගෙන එන්න ඕන. එහෙම අරගෙන ආවත් ඔයා අනිවාර්යයෙන්ම මෙතන ඔයා ගෙනාපු දේවල් මේ ඔයා ගේනවා නම් කුක් අයිටම් එකක් එහෙම නැත්නම් ඔය නැති දෙයක් වුණත් හාල් නැස්තෝ කරවල ඒ වගේ දේවල් අපි අරගෙන යනවානේ ඒක ගෙනියන්න පුළුවන්. ඒතර මෙතන අනිවාර්යයෙන්ම ඔයා කෑම ಜಾති ගෙනාවා කියන එක yes කියලා ටික් කරන්න ඕනේ. සමහර වෙලාවට සමහර කෑම ಜಾති දැන් අපි අරගෙන ගියාම එයාලා එතනදි බලලා හිතන්නකෝ පොලොස් වගේ දෙයක් ඒ වගේ දෙයක් දෙන්න බෑ කියලා තමයි ඒ නිව්සීලන්ත වල තියෙන. පොලොස් ගෙනියන්න බෑ රටට කියලා. පොලොස් වගේ දේවල්. නමුත් එතන ඉන්න එක්කෙනා බලලා මේක උයලා තියෙන කෑම జాතියක් මේක සඳහන් කරලා තියෙනවා මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ. ඒ ඉමිග්‍රේෂන් ඔෆිස් සමහරට වඩා allow කරන්න පුළුවන් ගෙනියන්න.
එහෙම ලව් කරපු අයත් ඉන්නවා ලව් නොකරපු අයත් ඉන්නවා කරවල ගත්තොත් මෝර කරවල අනිවාර්යෙන්ම තහනම් ඒක අනිවාර්යෙන්ම තහනම් වාට ගෙනියන්න ඒ මෝර සම්බන්ධ දේවල් අරන් යන්න එපා මොනවාද වඳ වීගෙන යන සත්ත්වෙක් හරි වගේ මොකක් හරි ඒගොල්ලෝ නම් කරලා තියෙනවා තහනම් ඒ නිසා ඒවා අරන් යන්න එපා අනිවාර්යෙන්ම ගඩේකට යටත් වෙනවා ඊළඟ දේ තමයි ඔය කරවල වගේ දේවල් ගෙනියනකොට අර පුස් වගේම තියෙන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර බයෝසිකියුරිටි එක ගැන ගොඩක්ම හිතනවා. ඒගොල්ලෝ ඇග්‍රිකල්චරල් බේස් වෙච්ච රටක් නිසා ඒගොල්ලන්ගේ රටට පිටින් ශුද්ධ ජීවීන්වත් වංගිවත් ඒ මොනවාද කැමති නැහැ. ඒ නිසා අර පුස් වගේ තියෙන්න බෑ. හොඳට ඩ්‍රයි කරලා තියෙන කෑම තමයි ගෙනියනවා. දැන් හිතනවා වගේ චිලි පේස්ට් එකක් ගෙනියනවා කියලා. ඒකේ තෙල් වගේ ගොඩ තියෙනවා නම් ඒගොල්ලෝ ඒක ලව් කරන්නේ නැහැ ගෙනියන්න. අර ඩ්‍රයි විදියට තමයි තියෙන්නේ. ඔව් තව පොඩි දෙයක් කියන්නම් අපිට වෙච්ච සිදුවීමක්. දැන් අපි නිව්සීලන්ත යනකොට අපි හාල් මැස්සෝ අරගෙන ගියා. නේ හොඳට ඩ්‍රයි කරපු හාල් මැස්සෝ අරගෙන ගියා. සහ අපි ගොඩක් අරන් ගියා හාල් මැස්සෝ මේ පොඩි පැකට් වලට සීල් පැක් කරලා තමයි අරන් ගියේ. අපි එම ඔව් ඒ කියන්නේ පොඩි පැක් වල අපි දාගත්තේ හේතුව තමයි ඒකට අපිට එකපාරකට කඩන්න වෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඒකට අනිත් එක සීල් පැක් නේ. ඒකට තියාගන්න පුළුවන් කාලයක් ඒ විදිහට. ඉතින් හාල් මැස්සෝ වගේ එකක් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ඇතුළට අරන් යන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා අපි පොඩි පැකට් සෙට් එකක් අරන් ගියා. ගියාට පස්සේ එතන ඕගොල්ලෝ එළියට යන අවස්ථාවේදී ඒ ඩික්ලෙයාර් කරපුව බලන තියෙන පොඩි ඒරියා එකක් බෑග් වල ඔක්කොම ඒවා චෙක් කරලා බලනවා. ඒ චෙක් කරලා බලලා ඒගොල්ලොන්ට සැකහිතුනොත් එතනම තියෙනවා ලැබ් එකක්. ඉතින් මේ ලැබ් එකට ඒගොල්ලෝ අරන් ගිහිල්ලා චෙක් කරලා බලනවා. මේ අපිට පේන්නේ නැහැ කිසි දෙයක්. ඒගොල්ලෝ ඇතුළට අරන් ගිහිල්ලා චෙක් කරලා බලලා ඕකේ නම් ඕකේ කියනවා නැත්නම් නෑ කියනවා. ඉතින් ඒ අපේ බලපු ඔෆිසර් හරිම හොඳ කෙනෙක්. යා හරි hina වෙලා හරිම මාර් ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි යාට සැකයි මේ මාළු ජාතිය මොකක්ද කියලා. අපි ඒක ගහගෙන ගියා හොඳ නම් ලේබල් කරලා එහෙම ගහගෙන ගියා. උනාට යාට සැකින්දා එයා අර ඔක්කොම ටික අරන් ගිහිල්ලා ලැබ් එක ඇතුළට අරන් ගිහිල්ලා චෙක් කරලා අන්තිමට සීල් කරපු ඔක්කොම පැකට්ස් ටික කඩලා නේද චෙක් කරන්න වෙන්නේ. ඊට පස්සේ නිකන් නෝමල් බෑග් එක දාලා මෙහෙම ගෙඩිය පිටින් අපිට ගෙනෙත් දුන්නා. ඉතින් අපි මෙහෙ සීල් පැක් කරගෙන ඒ වියදම් කරගෙන ඒක අපරාධයි. ඒ නිසා ඕගොල්ලන්ට කියන්නේ අර ගොඩාක් ඔයගොල්ලෝ දැන් කියන්නේ ෂුවර්ම නෑ වගේ ඒවා. ඒ කියන්නේ පොඩි පැකට් වල දාගෙන යන්න එපා නේ. ලොකු පැකට් ඒ කියන්නේ ලොකු සීල් පැක් එක දාගෙන යන්න. ඉතින් මිනිස්සු එතනදී කොහොමත් කඩලා බලලා චෙක් කරලා බලනවා. ඉතින් අපිට ඒ වැඩේ වුණා. ඔව් එයාලගේ අර තව තියෙනවා දැන් හිතන්නකෝ ඇට්ට වර්ග දැන් හිතන්න අපි ගෙනහිල්ලා මොන හරි පැල කරයි කියලා ඒගොල්ලෝ බයයි. ඒ නිසා මොන හරි ඇට්ට වර්ග ගෙනියනවාට ඒගොල්ලෝ කැමති නැහැ. ඒක තියෙනවා ඊළඟ කොටසේ plants and plants of plant. ඒ වගේම තමයි අපි අරන් ගියා මොනවද බිලින් අච්චාරු අරන් ගියානේ. බිලින් අච්චාරු අපි සීල් පැක් කරලා අරන් ගියා. ඇත්තටම මේකට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක හොඳට ලේබල් කරලා එහෙම අරගෙන ගියා. ඇත්තටම යාලට කෑම වර්ග ගෙනියන්න පුළුවන්. ඉතින් අර හොඳට පැක් කරලා තියෙනවා නම් ඒක එළියට මොනවද ලීක් වෙන්නේ නැත්නම් තෙතට වගේ ඒගොල්ලන්ට පේන්නේ නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් ගහලා ඒ ලේබල් එක හරියට තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කෑම එකේ බැලුවාම දැන් ඇට පේන්නේ නැත්නම් නේ. ඇට පේන්නේ නැත්නම් අවුලක් නැහැ. ඉතින් ඇට පෙවුනොත් ඒත් ප්‍රශ්නේ. දැන් ඔය මිරිස් එහෙම දාලා හදන ඔය මොනවද නිකන් අර අච්චාරු වගේ මොනවා හරි එහෙම තියෙනවා නම් ඒක බැලුවහම නිය ඇට පේනවා නම් ඕනේ යාළුවෝ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇට පේන්නේ නැති විදියට ඒක අරගෙන සීල් පැක් කරලා යන්නනේ. හරි. ඊට ඔයාලා ගාවෙන් මොන හරි කෑම ජාති තියෙනවා. මොනම හරි කෑම ජාති තියෙනවා. මේක අනිවාර්යයෙන්ම එල්ස් කියලා දාන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ඊළඟ කොටස යනවා animals or animal products. ඉතින් මෙතන තියෙනවා meat, dairy products, fish, honey, bee products, eggs, feather, shells ඔය විදියට තියෙනවා. ඉතින් මෙතනදී මේ දේවල් ගෙනියන්න බෑ. ඔව්. ඒකයි. ඔව් මේ දේවල් ගෙනියන්න බෑ. ඒ කියන්නේ බිත්තර ඊට පස්සේ dairy products අනිවාර්යයෙන්ම ගෙනියන්න දෙන්නේ නැහැ. කිරි වර්ගයේ ඒ වගේ සම්බන්ධ දේවල් චීස්, බටර් ඒ දේවල් ගෙනියන්න දෙන්නේ නැහැ. ඔව්. ඔයාට අඩු ගානේ සමහරලාට යා ක්‍රාෆ්ට් එකේදී හම්බෙන්න පුළුවන් චීස් කෑල්ලක් එහෙම සාක්කුවේ දාන් ගිහලා පස්සේ කනවා කියලා මේ දාගන්න සාක්කුවේ දාගන්න එපා. දැන් මේකත් කියලා ඉන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි මේ ඩික්ලරේෂන් ෆෝම් එක ෆිල් කරලා දුන්නට පස්සේ ඒගොල්ලෝ අපිට නිකන් ආතල් එකේ යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ චෙක් කරලා බලනවානේ පැකේජස් ඒගොල්ලෝගේ තියෙන එක ලයින් වර්ග. ඒ කියන්නේ එකේ කලර් කෝඩ් වලින් ලයින්ස් තියෙනවා. අපි අපේ තියෙන දේවල් අයිටම්ස් අනුව ඩික්ලෙයාර් කරලා තියෙන අයිටම්ස් අනුව ඒ කලර් කෝඩින් තියෙන සෙක්ෂන්ස් වල අපි යන්න ඕනේ. ඒ ගියාම ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. එතකොට දැන් මේකේ තියෙනවා ග්‍රීන් ඒරියා එකක්, ග්‍රීන් ලයින් එකක්. ග්‍රීන් ලයින් එක කියන්නේ කිසිම මේ හානිකර දෙයක් නෑ කියලා අපි මේක ඩික්ලෙයාර් කරලා තියෙන කට්ටිය තමයි ග්‍රීන් ලයින්. ඒ කියන්නේ කෑම જાතිවත් මොනවාක්වත් පුදුම නැති කට්ටිය. එහෙම කට්ටිය ග්‍රීන් ලයින් එකේ යනකොට එහෙම ලොකුට චෙක් වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට ඉන්නවා මේ ඒවා චෙක් කරන්න අර ආරක්ෂක සුනකයෝ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකේ ඉන්නවා ආරක්ෂක සුනකයෝ. ඉතින් මෙයාලට හොඳට ඉව තියෙනවා. ඉතින් මෙයාලා ටක් ගාලා ඇවිල්ලා හදිසි මොනවා හරි අපි ඩික්ලෙයාර් ඒ කියන්නේ අපි ඩික්ලෙයාර් කරලා තියෙන්නේ
අපි ගාමුකුත් නෑ කියලානේ ඒකන අපිට ග්‍රීන් ලයින් එක යන්න දෙන්නේ ඉති එහෙම ගිහිල්ලා අර බල්ලෙක් ඇවිල්ල ඇගේ එල්ලු නෝති ඉවට එහනම් ඔන්න ප්‍රශ්නයක් දාට තමයි ඊට පස්සේ යාලා අප ට්‍රස් කරනවා අපි මේ ඩික්ලේෂන් ෆෝර්ම් එකේ තියෙන දේවල් විතරමයි අපි ගාව තියෙනක ට්‍රස් කල තමයි ඉරට අපලා ඒගොල අපිට ලයින් එක දෙන්නේ එතකොට අපි මුකුත්ම නෑ කියල මේ හැමදේම නෑනෑ කියලා දැම්මහම එයාලා අපිට ග්‍රීන් ලයින් එක තමයි දෙන්න දෙවනි සරයට නිවසිල ඇතුළට යනකොට අපේ ලයින් එක පිටිපස්සේ ආපු එකන එතවට අපි ගාමුකුත් තිබෙන හැ අපි ග්‍රීන් ලයින් එක ගියේ ඒනකොට ඉස්සරහා හරි පස්සේ හරි ඉස්සරහ ඉඳපු පොරින් ලේඩි කෙනෙක් ඇගේ එල්ලුන බල්ලෙක් කෙල්ලේ අපි ඇස්ති කරම දැක්ක ඉටවසේ ආ බය වෙලා ඉටස ඉන්ටේෂන් ඔෆිසස් ලතෙන්ටාව අයගොලෝ ඉටවස් චෙක්කන්න නැති ලේටාවයි ඉති ඔන්නහම සිදුවම වෙන්න පුළා නිසා හොඳට ඒවා කල්පනාවන්න තහන විශේෂම ඊට පස්සේ හනි එකන්නේ පැණිවර්ග ගැන මීමැස්සොන්ට අදාල වෙන්න දේවා ඒවා හරිම තහනගේ රට ඇතුලට එනිසා ඒවා ගෙනියන් හිතන්නවත් එපා ඊට පස්සේ තියෙන ප්ලාන්ට්ෝ ප්ලාන්් පොඩක්ස් කියලා ඉතින් මෙත තිය ෆුටස් ලබර් සීට් බල්ස් වුඩ් බාක් ඔයි දෙර තියෙන ති මේ ගන්න එල්ලෝඩු වර්ග පලතුරු වර්ග අර්මං කලින් වගේ වය ඇටයක්කත් එම වැරදිලාවත් එහම අරගන්න එපා තියෙනවනම් මෙහෙමයි හදිසේත් වාට සැකයිනම් මේකක් තියෙනවා නැති කියලා යස් කියල දාන්න ඒතකට ඒගොල චෙක් කරනවා චෙක් කල බලලා එහෙම දෙයක් තිබුණ එකොල අයින් කල දාන නැත යන්න දෙනවා කරපිංචාවගේම අර ප්‍රෙශ් පිට ගෙනියන්න බැහවට ගෙනියන්න ඕනනම් ඩ්‍රයිව් කරලා පැක් කරලා ගෙනියන්න පුළුවන් ඒනට එතනද ඉන්න ඔෆිස කිවෝත් මේක ගෙනියන්න දෙන්න කියලා ගෙනියන්න දෙන්න තමයි ඒගොල ප්ලාන්ට් වර්ග මුකුත් ගේන්න ප්ලාන් ප්‍රඩක්ස් මොනවත් ගේන දෙන්න අඩු ගානය වගාව පොල් කටු ඇඳත්ති නොන ඔයා ඒක පවා ඩික්ලයා කරන්න ඕන මොකද ඒක ගහක කොටස ලාන්ටේකට අයිතියන නිසා ඒගැන්නේ කරානම් හොඳයි සමාරකට අරගන්න දෙන්න පුළුවන්නේ ඩික්ලයා කරන්න ඕනේ ඔයා නැත්තම් එතන ප්‍රශ්නයක් වෙන්න පුළමක දෙයාට ඉතුනොත් ඔයා මේ ප්ලාන් ප්‍රඩක් එකක් ගෙනලා තියෙනවා මේක ඩික්ලයා කළ නෑ කියලා ෆයින් එකක් ගහන්න චාන්සක නිසා වගා පොල් කටු ඇඳීම ඔයාම ඩික්ලයා කරලා යන්න ඒක තමයි හොඳම ඒ වගේම තමයි අර විසුතුරු බාණ්ඩ ලීවලින් හතපු ඒවගේ මොනවද තිබුණා ඒවත් අනිවාර්යෙන් මේකට අදාළයි කියලා ඩික්ලෙයාර් කරන්න මොකද ලීවලින් හදලා තියෙන ඕන දෙයක් ඉතින් ප්ලාන් කැටගරි එකට වැටෙනවානේ ඊට පස්සේ ඒක අන්තිමට තියෙන including for religious offerings or medicinal use කියලා එතකොට මෙඩිසිනල් යස් කෙනෙ ගත්තාම ඉතින් අපිට මතක් වෙන දේ තමයි ප්‍රධාන වශයෙන් මොනවද පස් පංගුව කියලා අපි කියනවානේ පස් පංගුව ඉතින් ඒවයි තියෙනවානේ සමහන් වගේ දේවල් දේවල් තියෙනවා එතකොට කොහොමද ඒක අපිට අරන් යන්න පුළුවන්ද බැරිද ඒවා ඇත්තටම අර සමහර පැකට් තියෙනවානේ එළිය ඇට පේනවා ඊළඟට වෙලිවල්කට කෑලි පේනවා ඒ වගේ දේවල් තිබුණොත් ඒගොල්ලෝ ගෙනියන්න දෙන්න සම්පූර්ණයෙන්ම කවර් වෙලා තියෙනවා ඒක ඇතුලේ තියෙන මොනවද කියලා පේන්නේ නැහැ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි තියෙන්නේ ඒ වගේ දේවල් ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් අර නිකන් පොලිතින් කවරෙන් කවර් කරලා ඔය කඩවල වල නෝමල් ඔය ආයුර්වේද කඩවල වල මේ තියෙන පස් පංගු පැකට් තියෙන්නේ අන්නේ ඒ වගේ එපා කියන එක මේ කියන්නේ හැබැයි ඔයාලා කාගේ සරි කීල් සරිය ෆුඩ් සිටිස් වලින් ගන්න තියෙන අර ලස්සනට ලේබල් කරලා පැකට් කරලා අර දිලිසෙන කවර් වල දාලා ලස්සනට තියෙන්නේ ඒවයි කිසිම ඉෂුවක් නැහැ මොකද ඒවයි විස්තරය කියලා තියෙනවා මොකද අපි ඒකම අරන් ගියා ඒ වගේම තමයි සමහනුත් අපි සමහන් පැකට්ස් අපි අරගෙන ගියා එම කිසිම අවුලක් නැත්නම් නෑ ඒගොල්ලෝ ඉතින් ඒකත් කියන්න ඕනේ ඊට පස්සේ ඊළඟ කොටස other biosecurity risk items including animal medicines biological cultures organism soil or water කියන්නේ පස් වලට සම්බන්ධ දේවල් වතුර වගේ දේවල් ඔයාලට අරගෙන යන්න බෑ කියන්නේ දැන් වතුර බෝතලයක් එහෙම තිබුණොත් වැරදිලා දැන් අපි කියමු ෆ්ලයිට් එකේ දෙන වතුර ටිකක් හරි එහෙම අරගෙන යන්න නැහැ ඒක කවුරක්වත් ඒනට එහෙම අරගෙන යන්න එපා වැරදිලා හරි ඊට පස්සේ equipment clothing used with animals plants or water including for gardening beekeeping fishing water sport or driving activities ඉතින් මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ කරපු දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් මොනවා හරි කරලා තියෙනවා නම් outdoor activities වල එහෙම නැත්නම් ආයක තියෙනවා ස්විමින් කිට් එක වුණත් ඔයා පාවිච්චි කරපු එකක් නම් අරගෙන යන්නේ ඒකත් මෙතන ඩික්ලෙයාර් කරන්න ඔව් ඒක අර පොඩ්ඩක් ඊළඟ කොටසත් එක්කම අපි කියමු items that have been used for outdoor activities including any footwear tents camping hunting hiking golf or sports ඒ කියන්නේ ඔයගොල්ලෝ එලි මහානි කරන දේවල් එහෙම කරපු සපත්තු අරන් යනවාද ඉක්විප්මන්ට්ස් මොනවා හරි අරන් යනවාද ෆාමින් ෆාම් එකක තියෙන ඔයගොල්ලෝ වැඩ කරලා තියෙනවා නම් ඒ බූට්ස් හරි අරන් යනවාද අර ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ එතන අහන්නේ ඒම තියෙනවා නම් යස් කියලා දාන්න මොකද ඒගොල්ලෝ ඒ කියන්නේ නිව්සීලන්ත කියන්නේ ඇත්තටම අර ෆාමින් පැත්තට ගොඩක්ම ප්‍රයොරිටි දෙන ඒ බයෝසිකියුරිටි පැත්ත බලන කන්ට්‍රි එකක් නිසා ඒගොල්ලෝ අර පස් වලින් එන ශුද්ධ ජීවීන් වගේ ගැන
සෑහෙනම හිතනවානේ. ඔයාර එලියට පාවිච්චි කරපු ෂූස් දෙකක් අරගෙන යනවා නම් ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක හොඳට ක්ලීන් කරලා ඒකේ පස්සේ එහෙම තියෙනවා නම් අයින් කරලා මඩ පැල්ලන් දෙනවා. එහෙම ක්ලීන් කරලා අරගෙන යන්න. හැබැයි මේ මරන් ගියත් ඔයා මේකේ ඔයා ගාව එලියට දාපු ෂූස් තියෙනවා කියන එක ඩික්ලියර් කරන්න. ඔය කියන්නේ දැන් ඔයාලා අලුතෙන් ෂූස් අරන් යනවා නම් හිතන්නකෝ ඔයාලා සාමාන්‍ය දාන්න ෂූස්. ඉතින් ඒවා නම් ඩික්ලියර් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මගේ නා රෙකමන්ඩ් එක ඉතින් සපත්තු වල යනවනම් ටික් එකක් දාන්න. ඉතින් ඒගොල්ලෝ ඒක චෙක් කරලා බලලා දැන් මම මගේ බැඩ්මින්ටන් ෂූස් දෙකක් අරන් ගියා. ඒක ඇත්තටම ඉන්ඩෝනේ අපි බැඩ්මින්ටන් ප්ලේ කරන්නේ. ඉතින් ඉන්ඩෝ ප්ලේ කරනවා කියන්නේ ඉතින් පස්සේ එහෙම නැහැ නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. නමුත් එහෙම වෙලත් මම ඇත්තටම ඩික්ලියර් කරා ෂූස් තියනවා කියලා. එතකොට අන්තිම ස්ටේජ් වලදී මගෙන් ඇහුවා මේ මෙතනවා ඩික්ලියර් කරලා තියෙන ෂූ එක මොකක්ද කියලා. ඊට පස්සේ මම කිව්වා බැඩ්මින්ටන් ෂූස් කියලා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ චෙක් කරේවත් නැහැ මේ දුවට පස්සේ. ඒ නිසා ඉන්ඩෝ ඒවත් ගැටලුවක් නැහැ. හැබැයි අවුට්ඩෝර් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන්ම මේගොල්ලෝ බලයි. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම සපත්තු අරන් යනවා නම් ඒකට ටික් එකක් දාන එක තමයි සේෆ් සයිඩ් කියන එක අපේ රෙකමෙන්ඩේෂන්. ඊට පස්සේ තියෙනවා in the past 30 days while outside New Zealand have you visited any wilderness areas, had contact with animals? ඉතින් ඔයගොල්ලෝ කියන්නේ සතුත් එක්ක ගැවසලා තියෙනවද? ඔය පාකි පැත්තා නම් මන ඒ පැත්ත සම්බන්ධ කරගෙන තමයි මේ දේවල් දාන්නේ. එහෙම තියෙනවා නම් yes කියලා දාන්න. නැත්නම් නැහැ කියලා දාන්න. මෙතන තියෙන except domestic cats and dogs. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර ඇති කරන බල්ලෝ පුසෙක් හිටියා කියලා ගැටලුවක් නැහැ. එලි මහනේ ඔයගොල්ලෝ ගැටුණොත් තමයි සතුත් එක්ක ඒකෙන්නේ. විශේෂයෙන්ම ෆාම්ස් කියන්නේ කුකුළු ෆාම් එකක් වෙන්න පුළුවන්. ඌරු ඉන්න මේ වගේ ෆාම් වල වැඩ කරලා අශෝක වලක් වෙන්න පුළුවන්. ඉතින් මේ මම දන්නේ නැහැ තියනවාද කියලා අශෝක වල. ඇතිනේ. ඊට පස්සේ 6 වෙනි කොටස අපි ගියාම ඒකේ අහලා තිනවා are you bringing into New Zealand පළවෙනි එක medicine. ඉතින් මෙතන තියෙනවා over 3 months supply of medicine not prescribed to you. මෙතන ඒගොල්ලෝ කියන්නේ ඔයාලට prescribe කරලා නැති මාස 3කට වැඩිය ඔයගොල්ලෝ medicines අරන් එනවාද කියන එක තමයි මේ අහන්නේ. ඉතින් මෙඩිසින්ස් ගෙනියනවා නම් ඔයාලට මාස 3කට අඩු වෙනනම් ඔයා ගෙනියන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ඒගොල්ලන්ට ගෙනියන්න පුළුවන්. හැබැයි ඒත් අපි රෙකමන්ඩ් කරන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන යන්න. එතකොට ඉල්ලුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ පෙන්වන්න පුළුවන්. මාස 3කට වැඩිය බෙහෙත් ඔයා ගෙනියනවා නම් ඒ කියන්නේ ඔයාට දීර්ඝ කාලීනව ඔයා ගන්න බෙහෙත් වෙන්න පුළුවන්. ඇස්මා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඩයබටික් ප්‍රෙෂර් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඔයාලා එහෙ ගිහිල්ලා බෙහෙත් ගන්නකොට ඔයා මාස 3කට වැඩිය ගෙනියනවා වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් ඔයාගේ ක්ලිනික් බුක් එක ඒ මොන හරි අරගෙන යන්න. ඒක ඉෂුව එකක් නැහැ. හැබැයි ඔයා ගාව එච්චර බෙහෙත් තියෙනවද කියන එක මෙතන ඩික්ලියර් කරන්න ඕන. මාස 3කට වඩා අඩු වෙනනම් තියෙන සතියකට දෙකකට නම් ගෙනියන්නේ ප්‍රශ්නයක් නැහැ. නෝ කියලා දාන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ තියෙනවා restricted or prohibited goods කියලා. for example weapons, indecent publications, endangered plants or wildlife, ඔය වගේ illegal දේවල්, drugs, ඔයගොල්ලෝ drugs අරන් යනවාද? drugs කියන්නේ මේ මත් වෙන දේවල්. ඒ දේවල් අරන් යනවාද? ඉතින් අරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් අරන් ගිය බඩුව තමයි. ඒ නිසා ඒක අරන් යන්න එපා. සා නෝ කියලා දාන්න. ඊට පස්සේ alcohol more than 3 bottles of spirits they are not exceeding 1.125 liters කියලා. ඉතින් මෙන්න මේ alcohol අරන් යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ tobacco more than 50 cigarettes or 50 grams of tobacco products. ඉතින් ඒ දේවල් අරන් යන්න දෙන්නේ නැහැ. ඒව අරන් යන්න එපා කියලාවත්. ඊට පස්සේ goods obtained overseas purchase duty free in New Zealand with the total value of more than $700 New Zealand dollars including gifts. මොනවා හරි බඩු අරන් තියනවා නම් New Zealand dollar 700ට වැඩිය වටිනාකමින් වැඩි එකතුව. ඒ කියන්නේ ඔයගොල්ලෝ බඩු 10ක විතර මේ 10 එකතුව New Zealand dollar 700ට වැඩි නම් ඔයගොල්ලෝ ඩික්ලෙයාර් ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ New Zealand dollar බහැලා ඒකේ duty free එකෙන් එහෙම නැත්නම් අපි දන්නේ සිංගප්පූරේ duty free එකෙන් ගන්න වෙන්න පුළුවන්. ඉතින් මොනවා හරි එහෙම duty free වලින් ගන්න products වල එකතුව New Zealand dollar 700ට වැඩි නම් ඔයගොල්ලෝ මෙතන ඩික්ලෙයාර් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ goods carried for business or commercial use. ඔයගොල්ලෝ business වලට හරි එහෙම නැත්නම් commercial use එකකට හරි මොනවා හරි දේවල් අරන් යනවා ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඊට පස්සේ cash නේ. cash කොහමද? කෑෂ් ගෙනියන්න පුළුවන් උඩරිම ඒගොල්ලන් New Zealand dollars 10000යි. සමහරු කියනවා 10000ට වැඩිය ඔයාලා කියනවා නම් ඒක ඩික්ලෙයාර් කරලා එතන ගෙනියන්න පුළුවන් කියලා. එතකොට ඔයගොල්ලෝ ප්‍රූෆ් පෙන්නන්න ඕන. මෙච්චර කෑෂ් ප්‍රමාණයක් ඔයාලට හම්බුනේ කොහොමද කියන්නේ. දැන් ඔයා මේ ප්‍රොපර්ටි එකක් සෙල් කරලා නම් ගත්තේ ඒ ඩොකියුමන්ට්ස් අරගෙන යන්න ඕනේ 10000ට වැඩිය ගෙනියනවා නම්. නැත්නම් 10000ට අඩු වෙනනම් ඔයා අරගෙන යන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගෙනියන්න පුළුවන්. 10000ට වැඩි වුණත් ඩික්ලෙයාර් කරලා අරන් යන්න පුළුවන්. මේක ටෝටල් ඔයා ගාව තියෙන සල්ලි. ඒ කියන්නේ ඔයා කාඩ් එකකට දාන දැන් ඔය travel card වගේ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙලා තියෙනවා නම් New Zealand dollars 10000ට වැඩියෙන් තියෙනවා කියලා ඔයා අනිවාර්යෙන් මෙතන ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඔය කියන්නේ දැන් ඔයාලට මම හිතන්නේ BOC එකෙන් දෙනවා travel card කියලා visitors ලට card ගන්න.
ඉතින් මේකට ඔයාලට එක එකන ඩොලර්ස් වලින් අපිට පේමන්ට්ස් ගන්න පුළුවන් කාඩ් එකේ නට ඔයාල පහක් හරි වගේනේ ඉතින් මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි කියන්න ඕනේ ඉතින් මේ කාඩ් එකේ ඔයාලට අරන් යන්න පුළුවන් මනි ප්‍රමාණයක් තියෙනවානේ එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං පාස්පෝර්ට් එකේ සීල් කරගෙන මම ඩොලර්ස් වෙන විතරක් අරන් යනවා අපි 10000ක් මම අරන් යනවා ඊට අමතරව අර කාඩ් එකේ තව කීයක් හරි 5000ක් හරි කීයක් හරි අරන් යනවා කියලා එහෙම බෑ එතකොට මේ ටෝටල් එකතුව කියන්නේ රජයෙන් අනුමත ප්‍රමාණයනේ එතකොට මේ ටෝටල් එකතුව තමයි නිව්සීලන්ත ඩොලර්ස් 10000 වෙන්න පුළුවන් ඒ වගේම දැන් ඔයාලා ෆැමිලි එකක් යනවා කියලා හිතනකොට එතකොට සාමාන්‍යයෙන් ලංකාවෙන් allow කරලා තියෙනවා USD 5000ක් එක්කෙනෙකුට එළියට ගෙන යන්න පුළුවන් කියලා. ඒතර ඔයගොල්ලෝ ෆැමිලි එකක් යනවා නම් 3 දෙනෙක් යනවා කියනකොට ඔයාලා USD 5000 ගානේ තුනක් ගත්තොත් USD 15000. ඒතර නිව්සීලන්ත ඩොලර්ස් වලට යනකොට ඊටත් වඩා වැඩි ගානකට කන්වර්ට් වෙනවා. මෙන්න මේ ප්‍රමාණයම හිතන්න දැන් අම්මයි තාත්තයි පුතයි යන්නේ. තාත්තා ගාව තියාගන්නවා ඔයාලා 3 දෙනාගේම සල්ලි. එතකොට තාත්තා ගාව මෙන්න මේ 10000ට වැඩි ගාණක් එනවා. එහෙම වෙන්න බෑ. එතකොට ඔයාලා එහෙනම් කරන්න ඕනේ ඔයාලගේ එකතුව 10000ට වැඩි වෙනවා නම් 3 දෙනා ගාව සල්ලි තියාගන්න. මොකද අපි කොහොමත් එක්කෙනෙකුට එක ගානේ මේක ෆිල් කරනවා කාඩ් එකක්. අපි දන්න කෙනෙකුට එහෙම වුණා ඒ ෆැමිලි එකේම සල්ලි තාත්තා ගාව තියාගෙන තියෙන ඉතින් ආරක්ෂාවට අපි එහෙමනේ තාත්තා විශ්වාස කරලා ඔක්කොම තාත්තට දෙනවා. පැය දෙක තුනක්ම ඒක රස්තියාදු වෙලා තමයි මේක ප්‍රූව් කරලා නෑ මේ 3 දෙනාගේම සල්ලි කියලා පෙන්නලා ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි ඒගොල්ලෝ ඉතින් රිලීස්ලා ගියේ. ඉතින් බොරුවට රස්තියාදු වෙන්න ඕනේ නැහැ. එහෙම වුණා නම් 3 දෙනාගේ සල්ලි එකට අරන් ගියට කමන්නේ. එතන එළියට යන වෙලාවට 3 දෙනා බෙදාගෙන අරගෙන යන්න. ඔය කියන්නේ මේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා හරිම ෆ්‍රෙන්ඩ්ලි, මාරම ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි ප්‍රශ්නයක් වුණොත් නීතියට වැඩ ප්‍රශ්නයක් වුණොත් ආයෙත් ලේසියෙන් ගැලවීමක් නැහැ. ඉතින් හරිම අමාරුයි. ඒ නිසා නිකන් ඉල්ලන්න ලෙඩ දාගන්න එපා කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් ගැන ඇත්තටම එක්ස්පීරියන්ස් එකෙන් අපි ආපු දැකපු දේවල් ඒවත් එක්ක ඔගොල් ෆ්ලයිට් එක යනකම් ඉතින් එක්කෙනෙක් ගාව තියාගන්නනේ තියාගන්න ඉතින් අපිත් එහෙම තමයි කියේ අපි දෙන්නගම සල්ලි මෙයා ගාව තියාගෙන එළියට බහින වෙලාවට දෙන්න වෙන් කරගෙන අරගෙන අර එන ගියා ආයෙ එළියට බහලා ආයෙ යන්න ඊට පස්සේ අපි යනවා section 7 වලට do you hold a current New Zealand passport a residence class visa or a returning residence visa එහෙමනම් section 10ට යන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳගෙන first time යන්නේ ඉතින් ඔයාලා New Zealand passport එක නැහැ නේ. ඒ නිසා ඔයාලා මේක no කියලා දාන්න ඕනේ. ඊට පස්සේ කියනවා are you a New Zealand citizen using a foreign passport? ඔයාලට එහෙම passport එකකුත් නැහැ නේ. එහෙනම් ඒකත් no කියලා දාන්න. Do you hold an Australian passport, Australian permanent residence visa or Australian resident return visa? ඒකත් ඔයගොල්ලන්ට නැහැ නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ නිසා no කියලා දාන්න. ඉතින් මේ මුල් දෙකට years කියලා දානවා නම් ඔයගොල්ලෝ කෙලින්ම section ඔයාලට පුළුවන් 8 9 skip කරලා කෙලින්ම 10ට යන්න. ඔයගොල්ලෝ තුන්වෙනි කොටසට years කියලා දානවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම 8 කියන එක skip කරලා 9ට යන්න. දානවා නම් කියන්නේ ඔයාලට ගැලපෙනවා. ගැලපෙනවා නම් කියන්නේ years කියලා දානවා. එහෙම නැත්තම් සාමාන්‍ය ඔයාලා first time යන කෙනෙක් ඉතින් ඔන්න 8 වෙනි section එක fill කරන්න ඕනේ. මේකේ තියෙන්නේ all others කියලා you must leave New Zealand before expiry of your visa or face deportation. ඒගොල්ලෝ කාලය හෝ ඊට කලින් යන්න ඕනේ visa එක expire වෙන කලින්. Are you coming to New Zealand for medical treatment or consultation or to give birth? ඒගොල්ලෝ medical treatment වලටද New Zealand වලට එන්නේ? එහෙම නැත්නම් doctor consultation එකකටද? එහෙම නැත්නම් child delivery එකකටද කියන එක තමයි මේ අහන්නේ. ඉතින් මෙතන yes නම් yes no නම් no. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ visa එකේ category එක අහනවා. select one කියලා කියනවා. I hold a temporary entry class visa. එහෙම නැත්නම් කියනවා I do not hold a visa and am applying for a visitor visa on arrival කියලා. ලංකාවේ passport holders ලට on arrival visa හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි කලින් visa අරගෙන යන්න ඕනේ. ඒකට අපිට මේකේ පළවෙනි එකට තමයි පළවෙනි category එකට තමයි yes කියලා දාන්න වෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔයාලා ඔස්කි හරි කැප්වල හරි යන්න කියන්නේ ඒ ඔයාලා ගොඩක් වෙලාවට හම්බෙන්නේ occupation registration visitor visa එකක් තමයි හැමෙත් එකක් visitor visa category එකට වැටෙන්නේ. ඒ ඔයාලා එතකොටත් මේක temporary entry නේ. ඒකට තමයි දාන්න ඕනේ yes කියලා. ඉතින් ඊට පස්සේ 9 තියෙනවා have you ever been sentenced to 12 months or more in prison? ඔයගොල්ලෝ හිරේ ගිහිලා තියනවාද කියන එක ගැන අපරාධ මේ දේවල් වලට සම්බන්ධද කියන එක තමයි අහන්නේ. ඉතින් නෑ කියලා දාන්න. ඊට පස්සේ 10 වෙනි කොටස අන්තිම කොටස මෙතන තියෙනවා I declare that the information I have given is true, correct and complete කියලා. මෙතන ඔයාලගේ signature එක දාලා ඉතින් ඔයාලා date එක දාන්න ඔයාලා මේක fill කරන date එක. ඉතින් අවුරුදු 10කට අඩු නම් guardian හරි parent හරි තමයි sign කරන්නේ. ඔව් මෙතන තියෙන මේ parent or guardian must sign for children under the age of 18 කියලා. ඉතින් ඒගොල්ලෝගේ declaration form එක guardian කෙනෙක් හරි parent කෙනෙක් හරි fill කරලා දෙන්න ඕනේ. each and every කෙනාට මේක තියෙන්න ඕනේ. flight එකේදී මේ declaration form එක හම්බ වෙනවනේ.
ඊට පස්සේ ඔයාලා මේක ෆිල් කරගන්න ඔයාලගේ පාස්පෝර්ට් එක ගන්න ඊට පස්සේ ඔයාලා හම්බෙනකොට කියලා ටීවීස් එක ගන්න ටීවීස් එක තියාගන්න print එකක් හරි මොනවා හරි ෆෝන් එකේ හරියම තියෙනවා ඒක තියාගන්න ඊට පස්සේ මේ ඩික්ලරේෂන් ෆෝම් එක ෆිල් කරලා ඒක තියාගන්න ඉතින් එතන ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට මොන කලර්ඩ් සෙක්ෂන් එකට යන්න ඕන කියලා ඉතින් අපි ඒ කලර්ඩ් සෙක්ෂන්ස් වලට පිළිවෙලින් ගිහිල්ලා ඒගොල්ලෝ අපි බඩු චෙක් කරලා බලලා ඕන දේවල් අපිට අරන් යන්න පුළුවන් බැරි දේවල් ඒගොල්ලෝ අයින් කරලා දානවා විශේෂයෙන්ම දැන් ඔයාලා එයාපෝට් එකෙන් බැස්සට පස්සේ ඔයාලට දැන් 3කදී නෝටිස් කරලා තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ දේවල් අරන් යන්න බෑ කියලා විශේෂයෙන් පළතුරු වර්ග ඊට පස්සේ ඒ වගේ ඔව් කෑම තහනම් දේවල් ඒවා ඔයගොල්ලෝගේ බෑග් එකේ තියෙනවා නම් අයින් කරන්න කියලා ඒගොල්ලෝගේ දැන් ඔයගොල්ලෝ ඇවිදගෙන යනකොට ඔයගොල්ලෝ සයිට් එකෙන් පිටිවල නෝටිස් තියෙනවා ඒ වගේ 3ක් ඔයගොල්ලෝ පහු කරගෙන යනවා අන්තිම නෝටිස් එක ගාවදී විශේෂයෙන්ම තියෙනවා මේ ඔයාලා දැන්ටමත් මේ දේවල් විසි කරේ නැත්තම් මෙන්න මෙතන ඩස්බින් එකට හරි මේක දාන්න නැත්තම් ඔයාලට දඩ ගෙවන්න වෙනවා කියලා. ඉතින් එහෙම නෝටිස් 3ක් දීලා තමයි ඔයගොල්ලෝම චෙක් කරලා බලන්න. ඉතින් එහෙම වෙලත් ඔයාලට ඉතින් මේ දේවල් අයින් කරගන්න බැරිවොත් ඉතින් ඇත්තටම මේක පියෝලි ඔයාලගේ වැරද්ද කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපරාධි දඩ කන්න එපා. ඉතින් ඩොලර් 400ක් නේ 400ක් කියන්නේ 400න් පටන් ගන්න 400ක් කියන්නේ ලංකාවේ මුදලින් කියද්දී ඔයගොල්ලෝ මුලින්ම යනකොට ඉතින් සල්ලි ඔයාලට මාර වටිනවා කියන එක අපි දන්නවා 100ට 200ක්. තව පොඩි ටිප් එකක් දෙන්නම් ඔයාලා දැන් ෆැමිලි එක යනවා කියලා හිතන්න හොතර මෙන්න මේ ඩික්ලෙයාර් කරනවා කියලා දැන් අපි කියමු මේ දේවල් තියෙන ඒ දේවල් ඔක්කොම එක බැගේජ් එකකට දාගන්න. එතකොට ඔයාලට එතන ඇරලා පෙන්නන්න වෙන්නේ මේ බැගේජ් එක විතරයි. ඇත්තම කිව්වොත් එයාලා අපි කියන වචනේ අපි කිව්වොත් මේ බෑග් එකේ විතරයි මගේ කෑම ජාති තියෙන්නේ කියලා ඒගොල්ලෝ ඒක ට්‍රස්ට් කරනවා. ඒ නිසා වෙන ඒතර හැම බෑග් එකකම අරින්න ඕනේ නැහැ. අපි කරේ ඒ විදිහට නේ අපි එක්ස්පීරියන්ස් එක අපි මේ ෂෙයා කරන්න ඔයාලත් ඒක කියන්නේ දැන් අපි දෙන්න ඒ කියන්නේ හෑන්ඩ් ලගේජ් එක තියෙනවා 7 kg ඊට පස්සේ චෙක්ින් ලගේජ් එක තියෙනවා 30 kg දෙයක් අපිට හම්බුනේ. එතන අපි ගාව බැගේජ් 4ක් තිබුණා. අපි 4න් ලොකු එක බැගේජ් එකකට තමයි ඩික්ලෙයාර් කරන සේරම දාගත්තේ. ඒ කියන්නේ අපි ස්පයිසස් අරගෙන ගියා, කෑම ජාති අරගෙන ගියා, ඊළඟට ඔය හාල් මස් උඹල කන වගේ දේවල් අරන් ගියා. ඒ හැමදේම අපි දාගෙන ගියේ එක ලගේජ් එකේ. ඊළඟට මේ අපි ගෙනියපු ෂූස් දැන් මෙයාගේ යූස් කරපු ෂූස් දෙකක් දාගෙන ගියා. ඒ ඔක්කොම අර බැගේජ් එකට දාගෙන ගියා. ඒතර අපි ඒක තමයි කිව්වේ මේකේ විතරයි අපේ බඩු තියෙන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ අපේ විශ්වාස කරලා ඒක විතරයි ඕපන් කරලා බලන්න. ඉතුරු ටික අපිට කියනවා මෙන්න මේ ස්කෑන් මැෂින් එකේ යවන්න කියලා. එතනදිත් අපි බොරු කියලා අරකෙත් මොනවා හරි තිබුණොත් එතන ෆයින් එකක් අහන්න වෙනවා. ඒ නිසා අර ඔක්කොම එක ලගේජ් එක හොඳට මැනේජ් කරගෙන එකක විතරක් පැක් කරගෙන යන්න ඒ ටික. නැත්නම් අපිට හැම බෑග් එකම ඇරලා පෙන්නන්න වෙනවා. එතන ආයෙ පැක් කරගන්න වෙනවා. දැන් අපි මෙහි බොහොම අමාරුවෙන් පැක් කරගෙන යන්නේ ගානට තියාගෙන එතන කලබලයට දිගෑර ගත්තට පස්සේ ආයෙ පැක් කරගන්නත් ආයෙ තව දෙයක් තව මොනවා හරි බෑග්ස් දෙක තුනක් අරගෙන යන්න. මොකද දැන් ඔක දිගෑරියට පස්සේ එළියට ආවට පස්සේ කලබලයට අපිට අර ලස්සනට පැක් කරගන්න බෑ. එතකොට අපිට පුළුවන් ටික දාගෙන අනිත් ටික අර බෑග් වලට දාගෙන අරගෙන යන්න පුළුවන්. නැත්නම් එතන පොලිම වැඩි වෙනකොට අපි තවත් ස්ට්‍රෙස් වෙනවා. අපේ පස්සෙන් තව කට්ටිය ඉන්නවා. එහෙම ප්‍රශ්න. ඔව් ඒ වගේම තමයි දැන් ඔය ඩික්ලෙයාර් කරන බෑග් එක වෙනම හදාගන්න කිව්වනේ. ඒක ඇතුළේ පොඩි පොඩි බෑග්ස් හදාගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙඩිසින් තියනවා නම් සිප්ලොක් වගේ තියෙන බෑග්ස් තියෙන විනීත පේන අන්නේ සිප්ලොක් බෑග් එක මෙඩිසින් ටික දාගන්න. එතකොට මෙඩිසින් තියනවා කියලා අපි කිව්වොත් අපිට ඒක මෙහෙම අරගෙන ඒක නිකන් පෙන්නන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අදින්නේ නැහැ. ඒක පේනවා නම් කියලා පේනවා නම් ඒගොල්ලෝ අදින්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ප්‍රිස්ක්‍රිප්ෂන් ටික යාළුවන්ට පෙන්නන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි තව මොනවා හරි කැටගරි කෑම ජාති තියෙනවනේ. ඒ ටික වෙනම එක බෑග් එක. එතකොට ඒගොල්ලෝ අපිට උනත් ඒගොල්ලොන්ට ඒක පෙන්නන්න ලේසියි. ඒ වගේම තමයි ඉතින් අන්තිමට අර ඒගොල්ලෝ ඇද්දට පස්සේ ඉතින් එතන පොලිමේ ඉන්න නිසා අපිට වෙලාව නැති නිසා අපි ඒ ටික ටක් ගාලා අකුලන් යන්න වෙනවා. අපිට බෑග් එක හදා දින්න බෑ. එන දැන් ලංකාවේදී මැක්සිමම් පැක් කරලානේ අපි අරන් යන්නේ නේ. ඉතින් ඒක අපිට ආය හදා දින්න බෑ. නිසා පොඩි ටියුලිප් බෑග්ස් දෙක තුනක් හරි මොනවා හරි බෑග්ස් ටිකක් දාගෙන යන්න ඇඩිෂනලි ඒ ටික තියාගන්න අර ටික ටක් ගාලා දාගෙන ඊට පස්සේ එළියට ගිහිල්ලා එයාපෝට් එකේ කියන්නේ ඒ සෙක්ෂන් එකෙන් එළියට ගියාම එයාපෝට් එක ඇතුලේ ඉඳගෙනම ඔයාලට ඒ බඩ් ටික ආය හදාගන්න පුළුවන්. ඉතින් එහෙම ප්ලෑන් කරගන්න කියන එක තමයි කියන්නේ. තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන්ම නිව්සීලන්ත ඩොලර්ස් වලින් ඒ ගාන අරගෙන යන්න. හදිසියවත් දඩයක් ගෙවන්න වුණොත් ඔයාව ගන්න ඇවිල්ලා ඉන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, විසිටර් කෙනෙක් නෑ දැන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාලට ඇවිල්ලා ඔයාගේ දඩේ ගෙවන්න බෑ. ඔයාගේ දඩේ ගෙවනකම් ඔයාට එළියට යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ ලංකාවේ නිව්සීලන්ත ඩොලර්ස් අරන් යන්න හරි අමාරුයි. කියන්නේ ගොඩක් වෙලාවට නිව්සීලන්ත ඩොලර්ස් හම්බෙන්නේ නැහැ. අපි තරම් ගියේ USD. ඉතින් අපි ඒ නිසා හොඳට හිතලා බලලා මේකට දඩයක් ගන්න වෙන්නේ නැති වෙන තැනට තමයි අපි කරගෙන ඉන්නට කියන්න බෑ ඒක. ඒ කියන්නේ ඔයාලට USD වලින් ගෙවන්නත් බෑ හොඳේ. නිව්සීලන්ත ඩොලර්ස්ම වෙන්න ඕනේ. ඔව් නිව්සීලන්ත ඩොලර්ස් වලින්ම දඩයක් වැටුනොත් වැරදිලා හරිය නිව්සීලන්ත ඩොලර්ස් වලින් තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් ඒ නිසා නිව්සීලන්ත ඩොලර්ස් කොහොම හරි කීයක් හරි තියාගෙන යන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේක හරිය දශමයට හදාගෙන දඩ ගන්න තියෙන ලෙවල් එකට යන්න ඉතින්.
ඔයිටික තමයි ඉතින් බේසිකලි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට යන්න පුළුවන් වෙන ඔයාලගේ ගමන පරිස්සමෙන් යන්න පුළුවන් වෙන්න කිසිම තඩයක් කන්න ලැබෙන්න එපා කියලා දෙයන එපා කියලා අපි ඇත්තම මුළු හදවතින්ම අපි දෙන ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් ඉදවල් එක්ක අපි අද මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. එහෙනම් අපි ආයෙම වීඩියෝ එකෙන් එන්න. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව වලට යනකොට ඩික්ලරේෂන් ෆෝම් එක කොහොමද ෆිල් කරන්න කියන ඊළඟ වීඩියෝ එකෙන් අපි දාන්න. එහෙනම් ඔයාලා ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න යටින් එහෙම නැත්නම් මගේ Facebook page එකෙන් දාන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න සතුටින් ගමන යන්න. ඉතින් පරිස්සමට එහෙනම් අපි ගිහින් එන්න අදට සතුටින් පරිස්සමෙන්. See you.